ආයිබෝන් සුබ දවසක්. අධ්‍යාපන ප්‍රතිවාස කරන පිළිබඳ ප්‍රශ්න දැන් බරපතල අවුලක් බවට මේ රජය පත් කරගෙන තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්නට ගිය ආකාරයේ සහ ඒ ඇති කරගත් අඩුපාඩු සහ වැරදි නිසා දැන් සමස්තයක් වශයෙන් මේ අධ්‍යාපන ප්‍රතිවාස කරන කියන ක්‍රියාවලියටම අභියෝගයක් එල්ල වෙලා තියෙන බව අපිට පේන්න තියෙනවා. ජනාධිපතිතුමා නම් කියන්නේ අපි මේක කොහොම හරි කරනවා මේක තමයි අපි කරන්න යන ලොකුම විප්ලවය කියලා තමයි ඊයේ පෙරේදා තිබු උත්සවයේදී කියලා තිබ්බේ. නමුත් මේක අත වශයෙන්ම මේ මාලිමා ආණ්ඩුවේ වැඩපිළිවෙලක් විතරක් නෙවෙයි ඒක ඊට කලින් ඉඳලම විවිධ ආණ්ඩු මගින් සහ අධ්‍යාපන ශාස්ත්‍රීය විශේෂඥයන්ගේ මාර්ගයෙන් මගින් හදලා තිබ්බ දෙයක්. දැන් අර වෙනත් බොහෝ දේ වගේ ඒවා දැන් මාලිමා ආණ්ඩුවම තමන්ගේ කියලා තමන්ගේ දේවල් විදියට පෙන්වමින් සහ ඊටම අපරිණත ලෙස ඒවා හසුරුවමින් අදක්ෂ ලෙස හසුරුවමින් ඒ තුල නොයෙකුත් වැරදි කරගෙන ගැනීම නිසා දැන් ඒට විරුද්ධව විශාල විරෝධයක් එල්ල වෙලා තියෙන බවත් පේනවා. ඒක අධ්‍යාපන අමාත්‍යදුරෙන් හර්ණි අමරසූරින් මෙනිවිය ඉවත් විය යුතුයි කියන තත්ත්වයටත් අද ගිහිල්ලා තියෙනවා. සමහරුන්ගේ අදහස නම් එතුමිය අගමැති තනතුරුනුත් ඉවත් කළ යුතුයි කියලා. නමුත් අපිට ඉබඳු විසඳුම් ගැන විශ්වාසය තියන්නට අමාරුයි. මොකද අය මේ තනතුරෙන් ගිහිල්ලා වෙන කෙනෙක් එතනට ආවත් අපිට පේන්නේ නැහැ මේ ආණ්ඩුව තුල ඒ වගේ දේවල් වගකීමෙන් යුතුව කරන්න පුළුවන් වෙනත් අය ඉන්නවා කියලා. අපිට අතම් විතර සිද්ධ වෙලා වෙන්නලා තියෙන්නේ ජනතාව විසින් මේ ආණ්ඩුව පත් කරගෙන තියෙනවා. යම් කාලයකට වුන් බලයේ ඉන්නවා. ජනතාවම ඇතම් විට නැගිටලා මේ පාලකයන් වෙනස් කරන්න ඉඩ තියෙනවා. අපි ඒ ගැන බලාපොරොත්තු නොතිබෙනවා නම් අපිට මේ පිරිස එක්ක දිගටම ඉන්න සිද්ධ වෙනවා කියන එකත් අපිට නිකන් තේරුම් ගන්නට සිද්ධ වෙන නිසා මේකේ සරල විසඳුම් නැහැ. මේ කෙනෙක් අයින් කරාම මේ සියල්ල විසඳෙයි කියලා අපිට හිතන්නට අමාරුයි. නමුත් ඊට වඩා අපිට බරපතල ප්‍රශ්න තියෙන්නේ මේ හොඳ දෙයක් කළ යුතු දෙයක් වැරදියට සහ ඊටම උද්දච්ච ලෙස කරන්නට යමින් සම්පූර්ණ මේ කරන්නට තියෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩපිළිවෙලම අවුල් කර ගැනීමක ආණ්ඩුව ඉන්නවාද කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන බවක් අපිට පේන්න තියෙනවා. නමුත් අපිට කියන්න තියෙන්නේ අපි දන්නේ මේ තියෙන ප්‍රතිසංස්කරණ වල පිළිබඳව අපි කතා කරන්නට යන්නේ නැහැ. අපි හිතනවා ඒවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂඥයින් විසින් සකස් කරපු දේවල් කියලා. අනිත් එක අපි අද තේරුම් ගන්නට ඕනේ. මම කියන්න යන කාරණයට සම්බන්ධයි අපිට යම් කරුණු සම්බන්ධයෙන් ඒ ශාස්ත්‍රවල විශේෂඥයින්ගේ උපදෙස් වලට අහුම්කම් දෙන්නට සිද්ධ වෙනවා. අපි ස්පිරිතාලයකට ගියොත් බෙහෙතක් ගන්න වලකට ගියොත් අපිට විවිධ වර්ගයේ විශේෂඥයින් වෙත යන්නට සිද්ධ වෙනවා. හෘද රෝගය පිළිබඳ කටයුතු එක විශේෂඥයෙක් කරන අතර පෙනහැල්ල සම්බන්ධයෙන් නම් යන්න වෙන්නේ තවත් තැනකට. වකුගඩුව සම්බන්ධයෙන් තවත් කෙනෙකුට. සමහරට ඇහි එක කොටසක් සම්බන්ධයෙන් පවා විශේෂඥයින් ඉන්නවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අද වෙනකොට මේ දැනුම කියන එක දැනුම විශාල වෙලා තියෙනවා. හැමෝටම මේ දේවල් දැනගන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යම් විශේෂඥයින්ගේ දැනුම කෙරෙහි විශ්වාසය තියන්න. ඒකත් මේ කාරණේදී තේරුම් ගත යුතුයි. ඒ වගේම තමයි අපිටත් මේ තේරුම් ගැනීම සම්බන්ධයෙන් අපිටත් වගකීමක් තියෙනවා. මොකද හුදෙක් විශේෂඥයින්ට විතරක් මේක කරන්නට පුළුවන්කමකුත් නැහැ. කිසිම රෝගයකට ප්‍රතිකාර කරන්නට බෑ රෝගියාගේ සහයෝගයක් නැත්නම්. රෝගියාගේ තේරුම් අරගෙන ඒ සියලු සහයෝගය දෙනවා නම් තමයි විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ කාට කුමන වෛද්‍යවරයෙකුට උනත් ඒ රෝගය සුව කිරීමේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවබෝධය කියන එක අත්‍යවශ්‍යයි මේ දෙපාර්ශ්වය අතර. ඉතින් අපි අද කතා කරන්න උත්සාහ කරන්නේ ඇයි මේ වගේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙන්නේ කියලා. ඒ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙන්නට ප්‍රධානම හේතුව තමයි
අද දවස වෙනකොට දැනුම කියන එක අපිට මේ පුජ්‍යලයින්ට ශිෂ්‍යයන්ට දරා ගන්නට බැරි තරම් විශාල වී තිබීම. ඒක ගැන එක්තරා අධ්‍යයනයක් කරලා මේක වෙලාවක මේ පසුගිය සතවර්ෂයේ මැද භාගයේදී හිටපු දාර්ශනිකයන් දෙදෙනෙක් වෙන තියඩෝ අඩෝනෝ සහ මැක්හොයික්මයි කියන මහාචාර්යවරු දෙදෙනා ඔවුන් අත වශයෙන්ම මාක්ස්වාදී ගුරුකුලයක් වන 1924 දී ජර්මනිය ආරම්භ කරපු මාක්ස්වාදී ගුරුකුලයක් වන ෆ්‍රැන්ක්ෆර්ට් පාසල කියන ගුරුකුලයට අයිති ප්‍රධානීන් දෙන්නේ. ඔවුන් දෙදෙනා කියපු කතාවක් තමයි මේ දැනුම කියන එක. විශේෂයෙන්ම අපේ පුනරුද්ධ යුගය කියලා හඳුන්වන ලෝකයේ දැනුම වර්ධනය වෙච්ච නව දැනුම වර්ධනය වෙච්ච යුගයෙන් පස්සේ ලෝකේ බලාපොරොත්තු වුණා මේ දැනුම නිසා අපිට විශාල විමුක්තියක් හම්බ වෙනවා. මේ දැනුම උකහාගෙන සමාජයට හොඳින් ඉදිරියට යන්නට පුළුවන් වෙනවා කියලා. නමුත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ එක්තරා විදිහකට අපි බලාපොරොත්තු වූ ආකාරයට නෙවෙයි කියන එක ඒ විද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙනවා. දාර්ශනිකයන් ඔවුන් කියන්නේ දැන් මේ දැනුම කියන එක අපෙන් බාහිර විශාල බලයක් බවට පත් වෙලා තියෙනවා කියලා. කියන්නේ දැනුම කියන එක විශාල අපිට උකහාගත නොහැකි තරම් විශාල වෙලා තියෙනවා දැනුම. එතකොට දැන් දැනුම ලබා ගැනීම අධ්‍යාපනයේදී අපේ පැරණි අධ්‍යාපනයේදී තිබ්බ ලක්ෂණයක් තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරා දැනීම අපට තුළට ලබා ගන්න. අපේ අභ්‍යන්තර කර ගන්නට. ඉතින් ඒ නිසා අපි නොයෙක් දේවල් කටපාඩම් කරා මතක තියාගත්තා ওই දේවල් කරා. ඉතින් අපි ඒ කාලේ මේ මතකයි අපිට ගුවන් විදුලිය හොයාගත්තේ කවුද? දුරේක්ෂය හොයාගත්තේ කවුද? නාවික ගමනාගමනයේ කටයුතු කරපු නාවිකයෝ කවුද? යනාදී දේවල් පිළිබඳව මතක තියාගන්නට උත්සාහය. ඒ වගේම තමයි බුද්ධ ආගමට ගියාම එහි තියෙන නොයෙකුත් ගාථා කටපාඩම් කරන්නට ඒ වගේම තුන් සූත්‍රේ කටපාඩම් කරන්නට ඒවා අපේ දැනුම ඒවා තමයි අපි දැනුම කියලා හිතුවේ. ඉතින් මේ தත්ත්වය පහුගිය කාලේ වෙනකොට අපිට දකින්න ලැබුණා මේ පහේ ශිෂ්‍යත්වයේ වගේ මේ දෙකදීත් අපි දැනුම කියලා ළමයින්ගේ බලාපොරොත්තු වෙනවා මේ කමත් භාෂාව කළු පුල් මාළුව කියන්නේ මොකද්ද? යනාදී වදාල් ඒ ඔක්කොම දැනුම ලෙස අපේ ළමයින්ගේ ඔලු තුලට දාන්නට තමයි ඒ අධ්‍යාපනයේ උත්සාහ කරලා තිබෙන්නේ. නමුත් මේ උත්සාහය අසාර්ථක වෙන ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් දැනුම විශාල වෙලා ඒක අපිට තනි පුජ්‍යලෙන්ට ඒකේ විශාල ප්‍රදේශයක්වත් අඩු වශයෙන් අභ්‍යන්තර කරගන්න අපේ දැනුමට ඇතුල් කරගන්නට තියෙන හැකියාව තාම සීමා වෙලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙලා තියෙනවා අද අධ්‍යාපනය තුළ අපේ අභ්‍යන්තරික දැනුම විදියට ලබා ගන්න මොනවද කියලා එක ඊළඟට අනිත් දැනුම අවශ්‍ය වෙලාවට ඒ දැනුමට ප්‍රවේශ වීමේ හැකියාවන් කොහොමද වර්ධනය කරගන්නේ කියන එක තමයි අපිට අද වෙනකොට අධ්‍යාපනය තුළ අපේ අරමුණ විය යුතුව තියෙන්නේ. ඒක කලින් අර සියලු දේ අපි දැනගන්න අපේ දැනුම ඇවිල්ලා අපේ අභ්‍යන්තර කරගැනීමේ කියන පරණි ආකල්පයෙන් අපිට මිදෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනුවට දැනුමට ප්‍රවේශ වීමේ හැකියාව තමයි අපිට අපේ ඊළඟ ළම පරපුර වෙනුවෙන් වර්ධනය කරන්නට වෙන්නේ. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා අන්තර්ජාලය තුලින් දැනුම හොයාගන්න හැටි, කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා දැනුම හොයාගන්න හැටි සහ ඒ දැනුම දැනුම තියෙන ශේස්ත්‍ර මොනවද යනාදී පිළිබඳව හැඟීමක් ඇති වෙන විදිහට මේ අලුත් අධ්‍යාපනයක් සකස් කිරීම තමයි මේ යුගයේ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහිදී ඔය QR කේත වගේ දේවල් පවා හඳුන්වා දීම වැදගත් වෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහොමද වගකීමෙන් යුතුව ශිෂ්‍යයන්ට ඒක ලබා දෙන්නේ කෙසේද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දැන් ලිංගිකත්ව ප්‍රවර්ධනය කිරීම කියලා චෝදනාවක් මේකට ඇවිල්ලා තියෙනවා. අපිට ඒ ගැන හිතා ගන්නට බෑ එහෙම දෙයක් කරන්න කාටවත් උවමනාවක් තිබුණද කියලා. මොකද අපි පිළිගන්නේ නැහැ LGBTQ
ප්‍රජාවගේ අයිතිවාසිකම් කෙනෙක් පිළිගත්තු පමණින් ඒසේ පිළිගන්නේ ඔවුන්ගේ ලිංගික දිශානතියත් ඒ හා සමාන වෙන නිසායි කියලා අපිට පිළිගන්නට බෑ. ඒ වගේම තමයි ඒ කුමාන හේතුව නිසාවත් තවත් කෙනෙකුට විශේෂයෙන්ම ශිෂ්‍යයන් අතර ඒ තමන්ගේ ලිංගික දිශානතිය ප්‍රවර්ධනය කිරීමට කාටවත් උවමනාවක් තියෙයි කියලා අපිට හිතා ගන්නට අමාරුයි. අනිත් එක තමයි තව දෙයක් අපි තේරුම් ගන්නට ඕනේ මේ ලිංගිකත්වය කියන එක සම්බන්ධයෙන් අපි ඒක අපේ ශිෂ්ටාචාරය තුල යම් විදියකට පවත්වාගෙන යාමට අවශ්‍යයි. නමුත් අනිත් පැත්තෙන් අපිට දැනන්න ඕනේ සහජයෙන් එන දේවලුත් තියෙනවා. අපි දැන් අපේ ගෙවල් වල ඉන්න බල්ලන්ට පූසන්ට වෙනත් සත්තුන්ට කවුරුවත් ලිංගික අධ්‍යාපනය දීලා නෙවෙයි ඔවුන්ගේ ලිංගික කටයුතු සිදු වෙන්නේ කියලා අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ වගේම තමයි මනුෂ්‍යයා කියන සතාගේ තුලත් ලිංගික චර්යාවක් නැතිවීම ඒවට යොමු වීම ආදී සිද්ධ වෙන්නේ මේ සමාජයේ තියෙන ලිංගික කතිකාවත් නිසා නෙවෙයි ඊට වඩා වෙනස් මිනිස්කම කියන්නේ අපේ තුල තියෙන සත්ත්ව ගුණය නිසා කියලා. අපිට අත් වශයෙන්ම තියෙන අභියෝගය ඇවිල්ලා මේ අපේ තියෙන ශිෂ්ටාචාරය තුල ඒ ශිෂ්ටාචාරය පිළිගැනීම තුල ඒවා කොහොමද පවත්වා ගන්නේ කියන එක තමයි අපිට තියෙන අභියෝගය වෙලා තියෙන්නේ. නමුත් ඒ සියල්ල තියෙද්දි මෙතන යම්කිසි වැරදක් සිද්ධ වෙලා තියෙනවා. මේක මේ පරිපාලනයේ වැරද්දක් සහ නොසලිකල අතැම් විට හරි සලස්මකින් තොරව හදිසියේ දඩිබිඩියේ බොහෝ දේවල් කරන්නට දරපු උත්සාහයන් නිසා මේ දේ සිද්ධ වෙන්නට ඇති. මොකද ආණ්ඩුවට අර ජනාධිපතිතුමාගේ පහුගේ කතාවෙනුත් පෙනීම ගිය විදිහට ආණ්ඩුවට දැන් මේක කරන්නට කරලා ඒකේ කීර්තියක්වත් කර ගැනීමට විශාල අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව බොහෝ තැන්වල ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. මෙතෙක් කරන්න ගියාම වැඩක්ම මේ වගේම අනාගත්තා. ඒවා සැලසුමකින් තොර වැඩ කටයුතු පටන්ගෙන ඒවා තුල නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා විනාශ වෙච්ච ආකාරය සහ පසුබැස ආකාරය අපි දන්නවා. ඒක ක්ලීන් ශ්‍රී ලංකාව වලින් ගියත් ඒ වගේම මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙල එහෙම නැත්නම් අර වීසා සාල් මාෆියාවට විරුද්ධ වැඩ පිළිවෙල යනාදී සියලු තැන්වල අපිට දැකපු දේ තමයි ආණ්ඩුව කරන්න යන ඇතම් අරමුණ වශයෙන් හොඳ දේවල් කියලා පිළිගන්න දේවල් වුණත් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අවුල් කරගන්නවා. මොකද කිසිම සැලසුමක් නැතුව අපරිණත සිද්ධියට ඒවා පිළිබඳ දැනුමකින් තොරව මෙහෙවන්නට ගිය නිසා. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් අත් වශයෙන්ම වලටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේම ඉරණකට තමයි අත් වෙලා තියෙන්නේ. එහි තිබිය යුතු උතුම් සහ වැදගත් අරමුණු කරා යනවා වෙනුවට දැන් ඒක දුර්වල කළමනාකරණය තුළ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ඒ වගේම තමයි මේක උද්දච්ච ලෙස තමන්ගේ තනි වැඩක් විදියට කරන්නට ගිහිල්ලා අනිත් අයගේ ඒක සාකච්ඡා සහ අනිත් අයගේ උපදෙස් කිසිසේත් නොතකා වැඩ කරන තත්යකට ගිහිල්ලා මේක විශාල අර්බුදයක් බවට පත් කරගෙන තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම බරපතල ලෙස කනගාටුවට කරනවා. ඉතින් ඒක අපි හිතන්නේ නැහැ හුදෙක් අධ්‍යාපන ඇමති හෝ අගමැති හෝ වෙනස් කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා. මොකද තව ඉන්නේ ඒ වගේම අය තමයි මේ ආණ්ඩුවේ කියන එකත් අපි දන්නවා. නමුත් අපි දැන් කල්පනා කරන්න ඕනේ මේක ඇතුලෙන් කොහොමද මේක බේරගෙන අර කුණු වතුරත් එක්ක ළමයාත් විසි කරන්නේ නැතුව මේ ප්‍රතිසංස්කරණ බේරගෙන කොහොමද ඉදිරියට ගෙනියන්නේ හැකිතාක් දුරට බේරගෙන ඉදිරියට ගෙනියන්නේ කියන එක තමයි අපිට කල්පනා කළ යුතු සහ අභියෝගාත්මක කාරණේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඔබ සමට ස්තුතියි.